19133 නිවෙස් වලට යනවා නම් අපි අර රුපියල් 25000 දීමනාව දීලාද? ඒ 25000 දීමනාවට ඇතුළත් වෙන්නේ මේ 19133 තමයි. ඒක හිමිකම දැනට තියෙනවා. අලුතෙන් තව આવොත් ලැබෙනවා. මේ 19 දැන් කී දිනකට අපි ගෙවලා තියෙනවද 25000? මේ සතිය ඇතුළත ඒ ගාන ගෙවන්න පුළුවන්. අපිට බැරිද 50000ත් එකතු කරලම දෙන්න? දෙපාරක් ගෙවනවට වඩා ඒක පුළුවන් නේද? 25000යි 50000යි එකතු කරලා 75000ම දෙන්න එක විතර. මේ ජුඩ් අපිට නේ මුදල් වෙන් කරලා තින්නේ නේද? ඔය ඒක ගෙවන්න එකට නැත්තම් ආයේ වට දෙකක් යන්න ඕනේ. 25000යි 50000 එකතු කරලා 75000ම ගෙවන්න. මොකද අපි මේ ඔක්කොම මේ දෙසැම්බර් 31කට කලින් ඉවර කරන්න ඕනේ. නේද? එන්න 75000 දීමනවා. ඒ ඔක්කොම මේ ඔක්කොට මේක හිමිනේ නේද? හිමි. හරි. ඊට පස්සේ ජනාධිපතිතුමා දැන් 25000 දෙන හැම දෙනාට 50000 නැති වෙන්න පුළුවන්. නෑ ඕක බෙදන්න යන්න එපා. ඒගොල්ලන්ගේ ගෙදර ගම් වතුරට හානි වෙලා තියෙනවා. අපි 25000ක් දුන්නේ ගේ පිරිසුදු කරගෙන යන්න කියලා. 50000ක් දෙන්නේ ඒගොල්ලන්ගේ අර ගෘහ උපකරණ එහෙම නැත්නම් ඔය කුස්සිය උපකරණ විනාශ වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න කියලා. ඒ 25000 දෙන ඔක්කොටමත් ඒ 50000 දෙන්න. එහෙම නැත්නම් ඕක ආයේ ඔබතුමාලට ප්‍රශ්න ඇති වෙනවා මට 25000 හිමි වුණා. ඇයි 50000 හිමි නොවුනේ කියලා නේද? එහෙම නේද? ඔබතුමාලා මොකක්ද අදහස? නෑනේ නේ. දෙන්න. සාමාන්‍ය අයට නේද? ඒක දෙන්න. එහෙනම් ඒක ඇප්ලිකේෂන් එකෙන් බේරන්න පුළුවන්. ඔව් අපි ඒ ටික දෙන්න. ඊට